ගොවියාගේ වී මිටිය කපපු දෑකැත්තෙන් ගොවියව බෙල්ල කපපු දෑකැත්ත දැක්කේ. කුඹරේදී බෙල්ල කපලා මැරුවේ ඔය ජයිපේ නායකයෝ හිටපු පක්ෂේ. එයා කණ්ඩායමේ කට්ටිය ඉන්නවා ලාල් කාන්තලා ටිල් විල්ල හඳුන් නෙත්තිලා Big news. Expect the news. ජනතා පෙරමුණ විමුක්ත පෙරමුණ වශයෙන් උත් මාලිමා වශයෙන් අන්තිමේ 2024 දී පුනරුදය මාලිමා වශයෙන් කරපු මැයි දිනෙත් ඔහු මැයි දින ආරම්භ කරන්නේ 2000 වෙනිදා. ඔහු වැඩ කරන ජනතාව ඝාතනය කිරීම ආරම්භ කරන්නේ 1965 ඉඳලා. ඔහුගේ මැයි දිනේ ඔහුන් කිව්වා එදා මතක ඇති මැයි දිනයක් යනු වැඩ කරන ජනතාවගේ නැති වෙච්ච අයිතීන් දිනා ගැනීම ඔවුන්ගේ ජීවත්වීම අයිතිය තහවුරු කිරීමේ ඉල්ලීම් මතක් කර දීම වැඩබිම ශක්තිමත් කිරීමට පනත් බලවත් කර ගැනීමේ ඉල්ලීම් ජනගත කිරීම ගසාකන සූත්‍ර වලින් තොරව ජනතා ජීවත්වීමට ආණ්ඩුවේ ගසාකන සූත්‍ර පරදවමින් ආණ්ඩුවේ නාස්තිය දූෂණය මතක් කරමින් එයට එරෙහිව සංයමයකින් යුතව වැඩබිමේ අරමුණ එක්ක ඔවුන් කියන පරිදි කියපු පරිදි අර ධනවාදී රාජ්‍යය තුල 1896 දී ඝාතනය වෙච්ච විරුවන් ඉල්ලෝ වගේ ඔවුන් ජීවිත දුන්නේ වැඩබිමේ ඔවුන්ගේ බැනර් වල දෑකැත්තයි මිටියයෝ අර ලේපෙරෙන අට්ටික නැහැ වැඩබිම බේරා ගන්න දේශීය සම්පත් සුරකින්න ගසාකන සූත්‍රයෙන් රට බලවත් කරගන්න ගසාකැමි බලවත් කරන්න ඒ ඉල්ලීම් මුකුත් නැහැ. ඒ පෝස්ටර් එකේ දෑකැත්තයි මිටිත් නැහැ. අර පරණ කිව්පු ගසාකාපු ආණ්ඩු කරනවා වගේම මිනිස්සුන්ගේ පින්තූර දාලා. හැබැයි ගෝල් පේස් එකේ තිබ්බ දැවැන්ත රැලිය කියූප එකේ උඩ තිබුණේ මොකක්ද? දෑකැත්තයි මිටියයි. දෑකැත්තයි මිටියයි තිබුණා. රට බෙදන ආරක්ෂක ගිවිසුම හකුලා ගන්න කාටද කියන්නේ ජයපෙට එරෙහිව. රට පාවා දුන්නු දේශයේ බිල්ලට දුන්නු දේශීය සම්පත් ඉන්දියාවට දුන්නේ ඉන්දීය විදිතකරෙන් බූවල්ලාගෙන් ගලවා ගැනීමට පෙළ ගැසෙව් කිව්වා. විදුලි බල මණ්ඩලයේ පනත ගැන ආණ්ඩුව දන්නේ නැහැ. ඇයි ඒ කාලෙකදී ට්‍රාන්ස්ෆෝමර් පුපුරූපි විතරනේ. මාසේ ජූලි මේ අවුරුද්දේ ජූලි මාසේ මහජනපති කොමිසම අක්‍රිය වෙනවා. බල ශූන්‍ය වෙනවා. දැන් මේ ආණ්ඩුව මේ තටමන්නේ මොකක් කරන්නද? 1969 තිබිලා පනත් වලින් දිගටම විදුලි පාරිභෝගිකයට විනිවිද භාවයෙන් අඩු මිලට ගන්න තිබුණු පනත් ටික ඒ තිබුණු පනත විදුලි බල පනත අයින් කරලා මහජන කොමිසමේ බලය අයින් කරලා කංචන විදේශේකර 2024 සම්මත කරපු පනතයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ ගසාකන බද්ද අයින් කරන්න පුළුවන් තෙල් සංස්ථාවට බිලියන 640 දුන්නා නම් තෙල් සංස්ථාව ඉතුරු ලාභෙන් ණය ගෙවන්න ඕන. පැහැදිලි වී අඩු කරන්න තිබුණේ ගාන කීයද? ඩීසල් ලීටර් රුපියල් 62කින් අඩු කරන්න තිබුණා. ඒ කියන්නේ රුපියල් 224යි පළවෙනි ඉඳලා ඩීසල් ලීටරේ. සුපර් ඩීසල් ලීටරේ රුපියල් 56කින් අඩු කරන්න තිබුණා රුපියල් 275 ඉඳලා. භූමි තෙල් ලීටරේ රුපියල් 168ක් දක්වා අඩු වෙනවා රුපියල් 20කින් අඩු කරන්න බලමු ලෝක වෙළඳපොලේ බොරතල් මිල අඩුයි හින්දා. ඒ වගේම 95 ආණ්ඩුවේ මැති ඇමතුරුන්ගේ ජනාධිපතිතුමන්ගේ තෙල් වියදම අඩු කරන්න කියලා 20කින් අඩු කරා. හැබැයි 50ත් එක්ක අඩු කරා නම් 95 වෙන්නේ 290යි. 92 ලීටරේ 6කින් සෙල්ලම් දානවා. දැන් තියෙන ලාභයත් එක්ක 92 පෙට්‍රල් ලීටරේ රුපියල් 15කින් අඩු කරලා රුපියල් 16කින් අඩු කරලා රුපියල් 230කට දෙන්න තිබුණා. ඒකයි ගසා කෑවේ. Big news. Expect the news.